ඔන්න අද කතාව තමයි ලෝකෙ ලොකුම ක්‍රේන් එක නැත්තම් දොඹකරය. බෙල්ජියමේ සාරෙන්ස් කියන බරයසවුම් බලාගාරයකින් තමයි මේක හදලා තියෙන්නේ. SGC 250 කියලා නම දැම්මට වැඩිපුරම මේක හඳුන්වන්නේ බිග් කාල් කියලා. ඉතින් මේක විවිධ රටවල මහා පරිමාණ ව්‍යාපෘති වලට යොදා ගන්නවා. මේ දොඹකරයට ගුවන් යානා 20ක බරක් එකවර ඔසවන්න පුළුවන්. ට්‍රක් රථ 126ක බරක්, එතකොට අලියතුන් 1408ක බරක් වුණත් එකවර ඔසවන්න පුළුවන්. දොඹකරයේ ධාරිතාව ටොන් 5000ක්. උපරිම බර පැටවීමේ අවස්ථාව ටොන් මීටර් 250000යි. මොකක්ද ඒ කියන්නේ? දොඹකරයකින් බරක් උස්සද්දි බැලන්ස් එක හරිම වැදගත්. නැත්තම් දොඹකරය පෙරලෙනවා. ඉතින් දොඹකරයේ උස අනුව දොඹකරයේ පාදම හරිය තියෙන බරක් තමයි ලේසියෙන්ම උස්සන්න පුළුවන්. ඉතින් එහෙම කොච්චර බරක් උස්සන්න පුළුවන්ද කියලා මනින මිනුමක් තමයි සරලවම ටොන් මීටරයක් කියන්නේ. ඉතින් මේ දොඹකරයේ ටොන් මීටර් 250000ක් කියන්නේ දොඹකරයේ ඉඳන් ඈතට මීටර් 100ක අරයක් ඇන්දොත් ඒ මීටර් 100ක දුරින් තියෙන ටොන් 2500ක් වුණත් මේකෙන් උස්සන්න පුළුවන්. ඒ කියන්නේ දොඹකරයේ ඉඳන් මීටර් 100ක් දුරින් තියෙන ගුවන් යානා 8ක බරක්, අලියතුන් 563ක බරක් මේකෙන් උස්සන්න පුළුවන්. ඉතින් මේ දොඹකරයේ උස මීටර් 250ක්. 2017 අගෝස්තුවේ ඉදිකිරීම පටන් අරන් 2018 නොවැම්බරේ නිල වශයෙන් වැඩ නිම කරලා තියෙනවා. මේ දොඹකරය එක තැනක ඉඳන් තවත් තැනකට ගෙනියන්නේ කොටස් වශයෙන්. ඉතින් එහෙම ගෙනියන්න ට්‍රක් රථ 280ක් අවශ්‍යයි. එහෙම ගෙනihin තමයි අවශ්‍ය තැන මේ දොඹකරය සවි කරන්නේ. ට්‍රක් වලට මේ දොඹකර කොටස් පටවන්නත් කුඩා දොඹකර 5ක්වත් අවශ්‍ය වෙනවා. දොඹකරය බැලන්ස් කරන්න. ඒ කියන්නේ උස්සන බරට සාපේක්ෂව බර තියන්න ඕනනේ. ඒ වෙනුවෙන් එකක ටොන් 100ක් බර පුරවන්න පුළුවන් තරමේ කන්ටේනර් 52ක් තියෙනවා. ඒ ස්ථානෙන් සොයාගන්න පස් හෝ මොනවා හරි දාලා මේ කන්ටේනර් පුරවනවා. මේ දොඹකරය සවි කළාට පස්සේ වැඩබිමේ ගමන් කරන්න දුම්රිය මාර්ගයක් වගේ පීලි දාපු මාර්ගයක් හදන්න ඕනේ. එහෙම ගමන් කරන්න මේ දොඹකරයට රෝද 96ක් තියෙනවා. මේ දොඹකරය පොළොවේ වර්ග මීටරයකට ඇති කරන පීඩනය ටොන් 25ක්. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමු වෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකෙ ලොකුම දේ හොයන මෙගාලිස්.